ආයුබෝවන් ඔබ සැමට තවත් අපූර්ව ගීතයක් ඔබ වෙත ගෙනීමට සූදානම් වන්නේ. කීබෝඩ් කාමරේ YouTube නාලිකාව තුළින් මෙතෙක් ඔබ වෙත විශාල ගීත ප්‍රමාණයක් ඔබගේ අධ්‍යයන පහසුව තකා වඩා සරලව මෙම ගීත වාදනය කරන ආකාරය සම්බන්ධයෙන් ඔබ වෙත යම්කිසි දැනුමක් ගෙනීමට මම උත්සාහ කරා. ඉතින් WD අමරදේව මහත්මයාගේ මෙම ගීතයත් ඒ වගේම සරල අපිට පහසුවෙන් වාදනය කරන්න පුළුවන් ගීතයක්. මෙම ගීතය අපිට E minor වල වාදනය කරන්නේ. E minor එකත් එක්ක G, A minor, C ආදී ඉතාමත් පහසුවෙන් වාදනය කරන්න පුළුවන් කෝඩ්ස් ටිකක් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. E minor, G, C, A minor සරල වාදනය කරන්න පුළුවන් කෝඩ්ස් එක තමයි ඉදලා තියෙන්නේ. එමනම් බලමු වීඩියෝ එකට සම්බන්ධ වෙලා මේකේ පාර්ට්ස් ටික කොහොමද වාදනය කරන්න කියලා. මීට අදාළ නොටේෂන් එකත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙන්නේ. එම ලින්ක් එක කරා ඔබට නොටේෂන් පේජ් එකට යන්න පුළුවන්. මේ පේජ් එකේ විශාල ගීත ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා දැනටමත්. ඒ වගේම දිනෙන් දින එකතු වෙන ගීත මෙම වෙබ් පේජ් එකට එහෙම නැත්නම් මගේ සයිට් එකට එකතු කරනවා. ඔබට ඊටාම සුළු පියවර කිහිපයකින් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එhmenan බලමු WD අමතේරු මහත්මයාගේ හන්තානේ කඳු මුදුන ගීතය පාසින් වාදනය කරන්නේ කොහොමද කියලා. මූලික ගිටාර් පාර්ට් එක ඔය විදිහට අපිට ආරම්භ කරන්න පුළුවන්. අපි බලමු මේක මීට වඩා හැමින් අපි වාදනය කළා. ඔබට වඩාත් පහසුවෙන් මේකේ ස්වර ටික හොයාගන්න පුළුවන් වෙන විදිහට. ඊළඟ බලමු අපි මේකේ ඉන්ටර් කොටස එහෙම නැත්නම් මියුසික් එක කොහොමද වාදනය කරන්න කියලා. අපි මේක වඩා හැමින් වාදනය කරලා බලමු. ඊළඟ ගීතයේ දෙවෙනි කොටස අපි වාදනය කරලා බලමු කොහොමද වාදනය කරන්නේ කියලා බලමු.